ටේලැප් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම ඉස්සෙල්ලම කියන්න යන්නේ ගිය සතියේ මගේ අතින් වෙච්ච මිස්ටේක් ටිකක්. ඒ මිස්ටේක් ටික කියලා ඊළඟට අද දවසේ වැඩට අපි යමු. වැඩට ගියා. ඉතින් මං ගිය සතියේ කිව්වා ඔයාලට දැන් මෙතන ස්කෙච් ගිහිල්ලා ස්කෙච් අරගෙන ඉවරලා ෆ්‍රන්ට් ප්ලේන් එක අපි දෙයක් අඳිනවා නම් අපි ඉස්සෙල්ලම පටන් ගන්න ඕන මෙතනින් කියලා. මෙතනට මං කිව්වේ ඊතිතක් කියලා හරි ඊතල් දෙයක් කියලා හරි. මෙතනට කියන්නේ ඔරිජින් එක කියලා. අපි ඕනම වස්තුවක් ඔරිජින් එකේ ඉඳන් අඳිද්දි ඒක මේ කම්පියුටර් එකට ඩිෆයින් කරගන්න ලේසි. අපිට මෙහි ඉඳන් අඳලා ගමුකෝ අපි රෙක්ටැන්ගල් එක ඔහොම ගත්තොත් අපි මෙතන ඩිමෙන්ෂන් දැම්මොත් වෙන එකම දාමු. දැන් අපි මෙහෙම ඇඳුතින් ඔරිජින් එකට මෙහායි අමතක වෙලා ඇඳ කියන්නකෝ. එතකොට දැන් මෙතන මෙතන ඉඳන් දැන් එතකොට ඔරිජින් එකේ මෙතනයි මේකේ පටන් ගන්න තැනයි මෙතන අන්ඩර් ඩිෆයින් කියලා පෙන්වන්නේ. එතකොට කම්පියුටර් එක විසින් ඩිෆයින් කරගන්නේ නැහැ. අපි එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට දුරක් දෙන්න ඕන. එතකොට අපිට දුරක් තියෙනම් දුරෙන් දෙන්න පුළුවන්. නැත්නම් අපිට ඔරිජින් එකට ගන්න ඕන නම් මෙතන බිංදුව කියලා දාලා එන්ටර් කරනවා. ඊට පස්සේ තාම අන්ඩර් ඩිෆයින්. අපි මේක ෆුලි ඩිෆයින් කරනවා නම් ආයෙම නැවතත් මෙතනයි මෙතන ගියා. මේ තිතයි මේකයි මෙතන අපි ඔරිජින් එකටම ගන්න ඕන හින්දා මෙතනට බිංදුව කරනවා. දැන් සිස්ටම් මේ පේනව නේද? ෆුලි ඩිෆයින් කියලා කරගන්නවා. ඊළඟට මම කියන්න යන්නේ ඊයේ සතියේ මට වෙච්ච තවත් මිස්ටේක් එකක්. එක්ස්ට්‍රූඩඩ් කරා කියන්නේ එක්ස්ට්‍රූඩඩ් මිලිමීටර් 10කින් කරා. ඒ වෙලේ මම ඔයාලට කිව්වා මේක දැන් අපිට ඕන විදිහට ඇන්ගල් එකකට හරවා ගන්න. අපි කර්සර් එක භාවිතා කර්සර් එක නෙමෙයි ස්ක්‍රෝල් එක ඔබාගෙන මෙහෙම රොටේට් කරන්න පුළුවන්. අපිට ස්ක්‍රෝල් අප් ස්ක්‍රෝල් ඩවුන් කරා නම් අපිට මේක zoom out zoom in කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි යන් අද දවසේ පාර්ට් එකට. ඉතින් ගියා නිව් ගියා පාර්ට් ගියා එකේ කරා. අපිට මෙතන ඔයාලගේ SolidWorks එකේ මෙතන IPS හරි වෙන යුනිට් එකක් වෙනවා නම් මිලිමීටර් කරගමු. ඊට පස්සේ අද මම ඔයාලට කියලා දෙනන්නේ එක්ස්ට්‍රූඩඩ් කරපු එක පාර්ට් එකක් කට් කරගන්න. එතකොට අපිට තව පාර්ට් එකක් කට් කරගෙන ෆිලට් එකක් හරි චැම්පර් එකක් හරි දාගන්න විදිය. එතකොට අපි ඉස්සෙල්ලම අපි අඳගමු රෙක්ටැන්ගල් එකක්. ඉස්සෙල්ලම ස්කෙච් එක තෝරගන්නවා. අපි ෆ්‍රන්ට් ප්ලේන් එක අඳගමු. රෙක්ටැන්ගල් එක ඩිමෙන්ෂන් දාගමු 50 100 මේක එක්ස්ට්‍රූඩඩ් කරගමු. 70 දාගමු එක්ස්ට්‍රූඩඩ්. හරි අපි ඉස්සෙල්ලම කතා කරමු ෆිලට් එකක් හරි චැම්පර් එකක් හරි දාගන්න විදිය. එතකොට අපි ඉස්සෙල්ලම මෙතන ෆීචර්ස් වලට ගියා. මෙතන ෆිලට් කියලා ඉගෙන ගන්නවා. මේකේ මේක කරාම තලේ බුවට පස්සේ ෆිලට් චැම්පර් කියලා දෙකක් වෙනවා. ෆිලට් එකෙන් තියෙන්නේ කරන්නේ මෙතන මේ උල මේ ලයින් එක කර්ව් කරනවා. චැම්පර් එකෙන් කරන්නේ ඒක අර කෝණයකට ඇන්ගල් එකක් ඉදෙනවා වගේ. ඉතින් අපි ඉස්සෙල්ලම ෆිලට් එක දාලා බලමු. ෆිලට් එක ක්ලික් කරා. මෙතන කියන්නේ items to fillet ඕන මේ පාර්ට් එක තමයි පෙන්වන්න ඕන. ඒකට අපිට මේකයි මේක ෆේස් එකම සිලෙක්ට් වුණා. ඉතින් මේකෙන් අපිට පුළුවන් අපිට ඕන සම්පූර්ණ මේ ගන්න ෆේස් එකත් එක මෙතන සිලෙක්ට් කරලා මෙතනින් ගන්නත් පුළුවන්. අපිට දැන් මෙතන මිලිමීටර් 15න් ගමුකෝ. අපි මේක සර්කියුලර් හරි අපිට ඒක වෙනස් කරන්නත් පුළුවන්. හරි ක්ලික් කරාම දැක්කද ෆිලට් එක කියන්නේ ඒක අපිට ඕන නම් දැන් මේක ආයෙ වෙනස් කරන්න අපි මෙතනට ගියා එඩිට් ස්කෙච් එකට ගියා අපිට පුළුවන් මේක ආයෙ පහ අපි දැන් මේක වෙනස් කරගන්න ඕන පහ කරලා අර හරිය දාන්න තේරෙනවද අපි බලමු ඊළඟට චැම්ෆර් එක කොහොමද කරන්නේ කියලා මෙතන ෆීචර්ස් වලට ගියා
ෆිලට් එකේ මෙතන ඊතල එව්වා චැම්ෆර් සිලෙක්ට් කරා. චැම්ෆර් එක සිලෙක්ට් කරලා මේකේ කියන්නේ චැම්ෆර් එක අඳින්න ඕන මේ ෆේස් ටික. එතකොට ලයින් මේ ලයින් එක මේ ලයින් එක මේ ලයින් එක මේ ලයින් එක අපි ඕන ලයින් ටික සිලෙක්ට් කරගත්තා. අපිට මේ වැඩිපුර ඕන නැති ලයින් එකක් ගියා නම් අපි ඒක ක්ලික් කරා ඩිලීට් බටන් එකම හෝ ඩිලීට් වෙනවා. අපිට ඊට පස්සේ මේ චැම්ෆර් එකේ ටයිප් වෙනවා. මෙතන පෙන්වන්නේ ඇන්ගල් එකයි දුරයි. මෙතන පෙන්වන්නේ දුරවල් දෙකක්. කොච්චර දුරවල් දෙකකින් මේවා කරන්නේ. අපිට මේවා සිලෙක්ට් මේ එක එක සිලෙක්ට් කරාම ඒ වුණ විදිහට තමයි මේක දෙන්නේ. ඉතින් අපි මෙතන ගමු ඇන්ගල් එකයි දුරයි. එතකොට මම මිලිමීටර් 10කින් ඩිග්‍රී 45කින් තමයි දෙන්නේ. එහෙම කරලා ඊට පස්සේ ඔය දාගමු. ඉතින් ඊළඟට අපි කතා කරමු මේ පාර්ට් එකේ අපිට ඕන සිදුරක් විද ගන්න. එතකොට මේක දැන් එක්ස්ට්‍රූඩඩ් කරලා තියෙන්නේ 3D විදියට තියෙන්නේ. අපිට මේකේ සිදුරක් විද ගන්න ඕන මෙන්න මේ ෆේස් එකේ. එතකොට කරන්නේ මේකට ගියා මෙතනට ගිහිල්ලා මෙතන ස්කෙච් ගන්නත් පුළුවන්. නැත්තම් මෙතන ගියා ස්කෙච් ගියා ඕන ෆේස් එක සිලෙක්ට් කරා. ඊට ඕන මේ ෆේස් එක නම් මේක සිලෙක්ට් කරා. ඊට පස්සේ දැන් ඔරිජින් එක මම ගත්ත මේ කොනේ ඉඳන්නේ. එතකොට මෙතෙන්ට අඳ ගන්න ඕන නම් මේ හරිය සිලෙක්ට් කරා. මම මේකේ රේඩියස් එකක් හරි රේඩියස් එකක් දෙමු. එතකොට මේක ඩිමෙන්ෂන් එක 20ක් දාමුකෝ. ඊට පස්සේ අපි මෙතන ඉඳන් මෙතෙන්ට දිගක් දෙමු. දැන් මේකේ දිග ගත්තොත් 70යි. අපිට ඕන 35න් තමයි මේකේ මැද සෙන්ටර් එක සෙට් කරන්න. එතකොට මෙතන 35 කියලා දැම්මා. ඊට පස්සේ අපි යනවා ෆීචර්ස් වලට. ෆීචර්ස් වල තියෙනවා එක්ස්ට්‍රූඩඩ් කට් කියලා. එක්ස්ට්‍රූඩඩ් කට් කියලා ලැබුවට පස්සේ අපිට පුළුවන් මේක කොච්චර දුරකින් දිගකින්ද දෙන්න ඕන නැත්නම් මේකේ බ්ලින් ටෝල් කියන්නේ සම්පූර්ණ වස්තුවේම. ඒ කියන්නේ සම්පූර්ණ සිදුරක් විද ගන්න. නැත්නම් අපි මෙතන දිග දාලා මේකේ බ්ලින්ඩ් එක තියෙනවා. මෙතන දිග දාලා අපිට ඕන නම් මිලිමීටර් 30කින් සිදුර තියන මිලිමීටර් 30ක් විතර අපිට මෙතන 30 වෙනස් කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා තව මිඩ් ප්ලේන් එකේ. මිඩ් ප්ලේන් එකෙන් පටන් ගන්න දෙපැත්තට ඊට පස්සේ up to body ඔය ඔප්ෂන් ටික දාලා අපිට සිදුර විද ගන්න පුළුවන්. ඉතින් මම මේකේ ටෝටල් දානවා. දාලා අපිට පුළුවන් මෙතනින් පුළුවන් ඒකේ අපිට ඩිරෙක්ෂන් එක වෙනස් කරන්න. මේ ඊතල දෙකෙන් ඩිරෙක්ෂන් එක මාරු කරගන්න පුළුවන්. මේ ඩිරෙක්ෂන් එක දාලා අපි මේක සිදුර විදලා හරිය දෙමු. පේනව නේද දැන් ඔයාලට සිදුරක් විදුරා. ඉතින් අද දවසට මම පොඩි පාර්ට් එකක් කරේ. ඊළඟ වීඩියෝ එකෙන් නැවතත් හමු වෙමු.